මොනවාදප්පා කඩේට නම් මාර පාළුවක් තියෙන්නේ හිම දියරනේ. මුදලාලි ඕලෙක් ගෙනාව මැදයි. මුදලාලි මට මේ ලුණු බිස්කට් එකක් දෙන්න. ලුණු බිස්කට්. නේ. මොනවාදප්පා සල්ලි කොල ගුලි කරලා ඉවන්නේ. වතුර ටිකක්වත් බොන්න ඕනේ. ආහාර මිනිහා එනවා. විහිළුවක් මයිනේ කරන්නේ. අනේ මුදලාලි නැද්ද කඩේ? මුදලාලි නෑනේ. මුදලාලි පුතා නේ මුදලාලි තාත්තලා එන්නේ. තලක කපන්න කියන්නේ. මුදලාලිත් නෑ මට ඉන්නත් බෑ ඉස්පිරිතාලේ නෑ උයාගෙන පුරගෙන යන්නත් උන අර ළමයි ඉස්පිරිතාලේ මේ හදිස්සි ලෙඩ බලන්න යන්න ඒ කමන්නේ මම සල්ලි බිලයි කියලා බඩු ටික අරගෙන පස්සේ ගණන් බලා ගන්න. එහෙමත් කරනවා. ini ekai saman hai kutti kiri ekak mukadde ratti ekak ganna කියලා යනවා පස්සේ ගණන් බලා ගන්න ඇවිල්ලා මුදලාලි කියලා. පුතේ අර මේසේ උඩ සල්ලි තියලා තියෙනවා මේ අර පුතාට කියන්න මම බඩු ටික අරන් ගියා කියලා හදිස්සි ඉන්න බෑ මට ගණන් බලා ගන්න. මේ වුණා මට හැමදාම බුද්ධ කරනකො ඉන්නකො මම හොඳ වැඩක් කරන්නේ. මේ ආහාර මිනිහා ඉන්නකෝ දැන් කඩේට එයිනකෝ ඉලා හරි මයි යනවා යන්න. අර මිනිහා එනවා. ඕක මට සල්ලි දුන්නේ නැතුව ගියානේ. අද පාඩමක් කරන්නම්කෝ. ඕක අනික මගේ හොරන්නුත් තරං ගිහින් ඉන්නකෝ. දැන්වත් ඉන්නවත් දැන් නැහැ මුදලාලි පුතා. ඒ පාර ගෝලයා නිදිනේකෝ. ඔය් කො මුදලාලි? මුදලාලි යා ඇතුලේ හිටියා. එන්න කියන්නකෝ. මුදලාලි